කෙල්සි මට නොපෙන්නුවට එයාගේ හිතයට ලොකු දුකක් තියෙනවා කියලා මට පේනවා. අනිත් කාරණාව තමයි උදාර මිනිහා මගේ නම විතරක් නෙවෙයි කෙල්සිගේ නමත් පාවිච්චි කරලා මොන මගඩියක් නටලාද කියලා කවුද දන්නේ? ඒක නම් ඇත්ත තමයි සර්. ඒත් මං හිතන්නේ මේ එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොකද අපේ කෙල්සි මැඩම් කොහොමද බුද්ධිමත් කෙනෙක් නේ සර්. මේ සිටුේෂන් එක තව ටික දවසක් යනකොට මැඩම් තේරුම් ගනි. උදාර මිනිස්සු බුද්ධියෙන් ආදරය කරනවා අඩුයි. ඉඳලා හිටලා කෙනෙක් බුද්ධියෙන් ආදරය කරනවා ඇති. හැබැයි ඉතින් මේ දෙන්නගේ සම්බන්ධතාවයේ පැවැත්වුණු කාලයත් එක්ක බැලුවම එකපාරට කෙල්සිට මෙයාව බුද්ධිය පාවිච්චි කරලා අමතක කරන්න අමාරුයි. ඒ නිසා මම මේ දවස්වල දෙන උපදෙස් නිකන් හරියට ගඟට කපපු ඉනි වගේ. සර් මේ අපි ටිකක් බලමු සර්. මොකද මේ මිස්ටර් ප්‍රසාදුත් මේකට ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙනවනේ.